හායි හලෝ සද දිනේ අපි යන්නේ මෙල්සිරිපුර ගොවිපළ බලන්න. මේගොල්ලන් ළඟදිම එක්සිබිෂන් එකක් තියාගත්තාලු. ඒ හින්දා ඒකට යන්න බැරි වුණා. අද දිනේ අපි ගිහින් බලමු මෙල්සිරිපුරේ මේ ගොවිපළේ මොනවද තියෙන දේවල් කියලා. අනිත් එක තමයි මේගොල්ලන්ගේ මේ අර වෙබ්සයිට් එකේ අපි ගිහිල්ලා බලනකොට මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ සටහන් කරලා තියෙනවා මෙදමුල්ල සහ රාගෙදර වාගොල්ල සහ වල්පල යාය යන බෙදුම් හතරකින් සමයුක්ත මෙල්සිරිපුර ගොවිපළ 1976 හා 1977 කාලය තුල ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පවරා ගන්නා ලැති කියලා තමයි ඔකේ මේ සටහනක් දාලා තිබ්බේ. හරි යාළුවනේ දැන් අපි එවිල්ලා ඉන්නේ. ඒ හින්දා අපි බලමුද මේ මොන දේවල් මෙහි මේ තියනවද කියලා. මේගොල්ලන්ගේ තියනවලු පෙළ තවණකුත් තියනවා. අනිත් එක තමයි පොඩි මේ වෙළඳසලක් තියනවා. ඒක තුල මේ කිරි ආසිත අගේ එකතු කරන නිෂ්පාදනවල තියනවා. අනිත් එක තමයි අර කෙතුලේ යනවනම් අර ගොවිපළ බලන්න මේ යනවනම් වෙනම මේ ලියුමක් මේ අනුමතක් ගන්න ඕනේ. ඒ හින්දා අපිට ගන්න බැරි වුණා. ඒ හින්දා අපි මේ අද දිනේ ඕගොල්ලන්ට පෙන්නන්නේ මේගොල්ලන්ගේ අර එන්ට්‍රන්ස් එකයි අලවිසලයි අනිත් එක පෙළ තවාන එකයි අනිත් ඒ වගේ දේවල් තමයි අද මේ ඕගොල්ලන්ට මේ පෙන්වන්න පුළුවන්.